ඒකට පොරොන්දුනා මේ වීඩියෝ බලන හැමෝගෙම ධෛර්යය ලියවිලා තියෙන විදිය ගැන සහ ගතිගුණ ගැන කියනවා කියලා. අපි අංක විද්‍යාවේදී පුද්ගලයෙක් ගැන විස්තර කරද්දී ප්‍රධාන වශයෙන් අංක තුනක් සලකා බලනවා. ඒ තමයි පුද්ගලික අංකය, දෛව අංකය සහ ඔබ භාවිතා කරන නමේ එනර්ජි එක. මේ පුද්ගලික අංකය හොයාගන්න ක්‍රමය තමයි පුද්ගලික අංකය කියලා ඔබ ඉපදුන දිනය. ඒ කියන්නේ වර්ෂයේ මාසය වලට වෙන්නේ ඉපදුන දිනය තමයි පුද්ගලික අංකය කියලා කියන්නේ. එතකොට පුද්ගලික අංක 1 ඉඳන් 9 දක්වා අයගේ ගතිගුණ එකිනෙකට වෙනස්. මේ අංක ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට වෙන් කරනවා. ඒ කියන්නේ අංක 1 කියන්නේ ස්ට්‍රොංගස්ට් නම්බර් එක. ගොඩක්ම බලවත් නම්බර් එක තමයි අංක 1 කියන්නේ. එතකොට තව තියෙනවා ආකර්ෂණීය නම්බර් කියලා. ආකර්ෂණීය අංක කියන්නේ 3 6 9 කියන අංක ආකර්ෂණීය අංක. එතකොට 2 5 7 කියලා කියන්නේ ලකි නම්බර්ස්. අපි කියනවා වාසනාවන්ත අංක කියලා. එතකොට අංක 4 සහ 8 කියන්නේ බැරියර් නම්බර්ස් කියන්නේ බාධක නම්බර්. එතකොට මේ අංක වලින් ඔබ ඉපදුනොත් ඔබ ඉපදුන දිනය 4 හෝ 3 හෝ 6 හෝ ඒ කුමන හෝ අංකයක් එහි ප්‍රධාන ගති ලක්ෂණ තමයි අංක 3 නම් ආකර්ෂණීයයි, අංක 4 නම් බාධක මැදේ තමයි යන්නේ, අංක 1 නම් බයිතා බලවත්යි. ඔන්න විදිහට තමයි ප්‍රධාන වශයෙන් වෙන් කරන්නේ. එතකොට මේ එකිනෙකට වෙනස් වෙන ගති ලක්ෂණ ඔබේ දෛව අංකය හෝ පුද්ගලික අංකය අනුව සහ ඔබේ භාවිත කරන නම අනුව මේවා වැඩි දියුණු වෙනවා. එහෙම නැත්නම් බලය අඩු කරනවා. ඉතින් අපි මුලින් බලමු පුද්ගලික අංකය අනුව ඔබේ ගති ලක්ෂණ වෙනස් වෙන විදිය. ඔබේ පුද්ගලික අංකය අංක 1 නම් ඒ කියන්නේ 1 10 19 28 කියන දිනක ඉපදුනා නම් ඔබ තුළ ඇති වෙන පුදුමාකාර ධෛර්යයක්. ඒ කියන්නේ කිසි කෙනෙකුට මරන්න බැරි ධෛර්යයක් ඇති වෙනවා. සමාජයේ කීර්තිය, නම්බුව, උසස් තත්ත්වය, නායකත්වය, මූලිකත්වය ලබන්න සිත තුළින් ඇති වෙන උනන්දුව සහ ආශාව නිසා ඔබ ක්‍රමානුකූලව ඔබ ඉලක්ක කරා ගමන් කරනවා. ඒ කියන්නේ ඔබ ජයග්‍රහණය කරා ගමන් කරනවා. ඔබේ දෛවංගයේ කුමක්වත් නම කුමක්වත් ඔබට සාර්ථකත්වය කරා යන්න පුදුමාකාර ශක්තියක් ලැබෙන ඔබේ පුද්ගලික අංකයෙන්. එතකොට මොහොන් තුළ සමාජය සහ ජීවිතය ගැන හොඳ දැනුමක් පිහිටනවා. ඒ වගේම තමයි ක්ෂණිකව තීරණ ගන්න පුළුවන් දුර දක්නා නුවණක් මේගොල්ලන්ට ඇති වෙනවා. එතකොට මේගොල්ලෝ අවුරුදු 25 දී බොහෝ විට වෘත්තීය සාර්ථකත්වයට ලං වෙනවා. 35 49 අතර කාලෙදී ඉතා ඉහළ සාර්ථකත්වයකට පත් වෙන ස්ථාවර සාර්ථකත්වයකට පත් වෙනවා. ඒතර මුන්ට සුබ මාස විදිහට පෙන්වන්නේ මාර්තු 21 සහ අප්‍රේල් 21 කාලයක්, අගෝස්තු 21 සහ සැප්තැම්බර් 21 කාලයක්. එතකොට සුබ දිනය වෙන්නේ ඉරිදා දවස. එතකොට ඔවුන්ට අංක 2කින් උපන් අය ගොඩක් දුරට ගැලපෙනවා. එතකොට ඔබගේ තියෙන දුර්වලතාවය තමයි තරමක මාන්‍ය ගතියක් පිළිහිම සහ අනුන් විවේචනය කිරීම. එතකොට ප්‍රසාරම් දෙදීම, අනුන් විවේචනය කිරීම සහ තරමක මාන්‍ය ගතියක් සමහර අයගේ තියෙනවා. ඒක තමයි දුර්වලතාවය විදිහට පෙන්වන්නේ. ගොඩක් සුබ අංකයක් තමයි අංක 1 පුද්ගලික අංක හිමියයි. හැම මාසයක 2 11 20 29 නැත්තම් පුද්ගලික අංකය 2 වෙන අයෙකුට පිටින්නේ තරමක වුණු කල්පනාවට බර සාමකාමී ගති ලක්ෂණ. එතකොට චංචල සිතුවිලි සහ කායික ශක්තියට වඩා මානසික ශක්තිය භාවිතා කරන අය තමයි අංක 2කින් ඉපදුන අය. එතකොට මොහොන්තල තරංග ආත්ම විශ්වාසය අඩුකම සහ අදිෂ්ඨානශීලී ගතිය අඩු බවක් පෙන්වනවා. එතකොට මොහුන්ගේ මේ අදිෂ්ඨානශීලී ගතිය අඩු, ආත්ම ශක්තිය අඩුකම නිසාම ඔබ තුළින් මතුවෙන හොඳ සිතුවිලි බලාපොරොත්තු යටපත් වෙන ගතියක් පෙන්වනවා. එතකොට මේගොල්ලන්ට ගොඩක් වෙලාවට සඳුදා දිනය සහ ඉරිදා දිනය සුබයි. ඒ වගේම තමයි සුදු වර්ණය ගොඩක් සුබයි. මේගොල්ලන්ට ලැබීම් වාග්ය පෙන්වනවා. ගොඩක් වෙලාවට මවට හිතවත් අය මේගොල්ලෝ මවගේ පාර්ශ්වයෙන් විශේෂයෙන්ම ලැබීම් වාග්ය පෙන්වනවා. තම මාසයක 3 12 21 30 ඉපදුන කෙනෙකුට ඊටන්නේ පුදුලි අංක 3. අංක 3න් උපන් ඔබ ගොඩක් වෙලාවට ඉතාමත්ම ගැඹුරු බුද්ධියක්, ඥානයක්, සමාජ සම්බන්ධව ලොකු අවබෝධයක්, නායකත්වයට ඉතාමත් සුදුසු අය. ගොඩක් වෙලාවට මේගොල්ලෝට ලොකු සමාජ සම්බන්ධතාවයක්, සමාජය විසින් ගොඩක් පිළිගැනීමක් හැමෝම අඳුරන චරිතයක් වෙනවා. මේගොල්ලෝ ජීවත් වෙන්නේ ෆ්‍රේම් එකක් ඇතුලේ. ඒ කියන්නේ ඔවුන්ටම ආවේනික වුණු ගති ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒතකොට ඔහු සමග ජීවත් වෙන අය ඔහුගේ ගති ලක්ෂණ වලට අනුරූපව ජීවත් විය යුතුයි මේගොල්ලෝ හිතනවා. ඒ නිසා ඒක ගොඩක් වෙලාවට මත ගැටුම් ඇති වෙන පිහිටීමක් වෙනවා. මේගොල්ලන් ගොඩක් සුබ දිනය තමයි බ්‍රහස්පතින්දා දින. ඒක අංක 3 අය එක්තරා ෆ්‍රේම් එකක ඔවුන් විසින්ම හදාගත්තු නීති රාමයක් ඇතුළේ ජීවත් වෙන අය. හරි අමාරුයි මේගොල්ලන්ගේ ගති ලක්ෂණ තව කෙනෙකුට වෙනස් කරන්න. ඒ නිසා ඔවුන් ජීවත් වෙන්නේ ඔවුන්ටම ආවේනික වූ ක්‍රියාකලාපයන් තුල. පුද්ගලික අංක 4
ඕනෑ මාසයක 4, 13, 22 සහ 31 ඉපදුන අයට පිටන්නේ පුද්ගලික අංක 4 ගති ගුණ. ඒ කියන්නේ උන්ට අපි දන්නා අංක 4 සහ 8 කියන්නේ බාධක අංක, පැරිය නම්බර්ස්. එතකොට උන්ට ලෞකික ජීවිතයේ සැප ඇත්තටම තරමක් අඩුවෙන් තමයි ලැබෙන්නේ සාපේක්ෂව. එතකොට ලෞකික සැප අඩුයි කියන්නේ උන් ආධ්‍යාත්මික පැත්තට බර අය. ඒ නිසාම උන්ට පිටනවා අනිත්‍යයට නැති ආධ්‍යාත්මික ගතියක් සහ ගැඹුරු ධර්ම අවබෝධය. එහෙම නැත්නම් গুপ্ত ශාස්ත්‍ර ගැඹුරු ධර්ම අවබෝධන අන්තර්ඥානයක් සහ උන්ට නොපෙනෙන ඉවක් දැනීමක් ඔවුන් තුළ පිටනවා. සමහර අයට ගොඩක් ලාට පෞල් ජීවිතයේ යම් තැනකදී පා වෙනවා. එතකොට අනිත් කාරණේ තමයි මොවුන්ට පෞලේ ඥාතීන් ගැන මොවුන්ට පිටන්නේ අමුතුම අදහසක්. ඒ කියන්නේ වැරදි මතයක් ගොඩක් ලාට පිටන්නේ මොවුන් තනියම ඉන්න ගොඩක් ලාට බලනවා. එතකොට මොවුන් ගොඩක් ලාට පවතින තත්ත්වයට විරුද්ධව තමයි හැම වෙලේම හිතන්නේ. ඒ කියන්නේ කිසිසේත්ම එක තැනකට කොටු කරන්න බැරි සිතුවිලි මොවුන් තුළ පිටනවා. එතකොට අංක 3 සහ 4 කියන සම්පූර්ණ වෙනස් අය, අංක 4 කෙනෙකුට අංක 3 අය ගොඩක් ලාට විවාහයේදී කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. අංක 4 කියන්නේ නරක ගතියක් නෙමෙයි. මොවුන් ආධ්‍යාත්මික පැත්තට බර සහ අනිත්‍යයට නොදැනෙන දේවල් අමුතු සිතුවිලි ඇති වෙන ඉතාමත්ම ගැඹුරු ධර්ම අවබෝධන පිරිසක්. මොවුන්ට මුදල් පරිහරණය අතින් ඉතාම දුර්වල අය. ඒ වගේම තමයි මොවුන් රවි බලවත් වෙන කාලයේදී ඉතාමත්ම බලවත් සුබ පිහිටීමක් වෙනවා. පුද්ගලික අංක 5න් ඉපදුනොත් එහෙම නැත්නම් ඕනෑම මාසයක 5, 14, 23 ඉපදුන කෙනෙක් ගොඩක් කලාවට ඉතාම සුබ ගතිගුණ පිහිටන අය. ඒ කියන්නේ මානව දයාව අගයන සාමකාමී චරිත, හරිම ෆ්ලෙක්සිබල් අය, ඇඩැප්ටබල් අය. ඒකවල ව්‍යාපාර සඳහා ඉතාමත්ම සුදුසුයි මේ අංක 5 පුද්ගලික අංකේ තියෙන අය. ඒතර මොවුන් සාමය, නිදහස, බැඳීම් වලින් තොර ජීවිතයක් අපේක්ෂා කරන අය. ඉතාමත්ම සුබ ප්‍රතිලක්ෂණ පේන අය වෙන බහුශ්‍රුත ප්‍රතිලක්ෂණ පිළිටන අය. ඒගොල්ලන් තියෙන්නේ ගොඩක්ම නිදහස් මත සහ ව්‍යාපාර වලට එහෙම නැත්නම් සමාජ කටයුතු සඳහා ඉතාමත්ම සුබ පිහිටීමක් තියෙනවා මේ අංක 5න් ඉපදුන අය. ඉතින් අද අපි කතා කරා පුද්ගලික අංකයේ අංක 1 සිට 5 දක්වා පුද්ගලික අංකයේ අංක 6, 7, 8, 9 කියන අගේ ප්‍රතිලක්ෂණ ගැන අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු. සුබ දවසක්.